අපේ ආදරණීය ටීන කෙල්ලගේ බබාලා 6 දෙනාගේ බර්ත් ස්ටෝරි එක තමයි මම අද ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ. එයාව ක්‍රොස් කරලා දවස් 61ක් වෙනකොට එයාට බබාලා ලැබුණා. ක්‍රොස් කරලාට පස්සේ මාසියක් වගේ යනකොට ડોක්ටර් කිව්වා එයාට පැටවු ලැබෙන්න ඉන්නවා කියලා බලලා. ඊට පස්සේ ડોක්ටර් විසිට් දෙකකින් පස්සේ ડોක්ටර් කිව්වා දවස් 60ක් වගේ යනකොට අනිවාර්යෙන් පැටවු හම්බෙයි කියලා. ඒ කිව්වා වගේම දවස් 61ක් වෙනකොට 61 වෙනි දවසේ උදේ එයාට අමාරු වුණා. අමාරු වෙලා එයා ටිකක් දඟලන්න කරන්න පටන් ගත්තා. එක විදියකටම ඉන්න ගත්තා. පැටවුන්ට තැනක් හොයන්න පටන් ගත්තා. ළඟටම වෙලා ඉන්න බැලුවා. මගේ ළඟට වෙලා ගොඩක්ම ඉන්න බැලුවා. මාව ළඟ තියාගෙන ඇඳට වෙලා මගේ ඇඳේම මාව තුරු කරගෙනම ඉන්න බැලුවා. මාව නිතරම හෙව්වා. එතකොට මට තේරුණා එයා මේ දඟලන්නේ පැටවු ලැබෙන්න බව. මම ඒක නිසා ළඟටම වෙලා එදා හිටියා. මේ අත්දැකීම ටීනට පළවෙනි අත්දැකීම. ඒ වගේම මගේත් පළවෙනි අත්දැකීම. මමත් කලින් එහෙම පළු පැටවු එහෙම දානවා එහෙම දැකලවත් එක්ස්පීරියන්ස් කරලවත් නැහැ. ඊට පස්සේ කොහොම හරි දවසම අමාරුවෙන් ඉඳලා හවස 5 වගේ වෙනකොට ගොඩක්ම අමාරු වුණා. 6 වෙනිදා හරියටම රෑ 8:00 වගේ වෙනකොට පළවෙනි පැටිය දැම්මා. ඊට පස්සේ 8:00 රෑ 11යි කාලත් වගේ අතර පැටවු 5 දෙනෙක් එක දිගටම සැරින් සැරේ දැම්මා. දාලා මම ගොඩක් හෙල්ප් කරා නූමනා වුණා. යාට පැටවු සුද්ධ කරගන්න, කිරිවලට ලං කරගන්න. ඊට පස්සේ 5ක් දාලා නතර වෙලා මමත් හිතුවේ 5යි කියලා. ඊට පස්සේ ආපහු රෑ 12ට වගේ තව එක පැටියෙක් දැම්මා. ඔක්කොම පැටවු 6 දෙනෙක්. 6 දෙනාම හොඳට නිරෝගීව හිටියා. ඊට පස්සේ යාට කිරිවලට ලං කරලා අම්මටත් කිරි එකක් හදලා දීලා එයා කෑම මුකුත් නම් උනාට ගත්තේ නැහැ. දුන්නට කිරි උනත් බිව්වේ නැහැ. වතුර ටිකක් බීලා හිටියා. ඊට පස්සේ මුළු රෑම යා කිරි දුන්නා. එක දිගටම කොමාරි මාස 2ක් වගේ අපිට ළඟටම වෙලා පැටවුන්ට කිරි වලට ලං කරන්න, එයාට හෙල්ප් කරන්න, කිරි වලට පැටවු ලං කරලා දෙන්න. එයාට නිින්ද යනවා. එතකොට ඇඟට යට වුණාම පැටවු ටික අරන් තියන්න. ගොඩාක් ලොකු මහන්සියක් ගන්න වුණා පැටවු ටික ඒ විදිහට නිරෝගීව හදාගන්න. ඒ වගේම අම්මා අසනීප වුණා පැටවු ලැබුණාම. අපි දන්නේ නැති නිසා එයා පැටවු 6 දෙනාගේම වැදෑමක් හයවා. අපිත් දැනගෙන හිටියේ නැහැ එතකොට එහෙම හොඳ නැහැ කියලා. ඊට පස්සේ 6 දෙනාගේම කපු නිසා මෙයා කෑම කන්නේ නැතුව කළු පාටට টয়ලට් ගිහිල්ලා මෙයා පැටවුන් කිරි දෙන එක බව ප්‍රතික්ෂේප කරා. අසනීප වෙලා එකම තැන වැටිලා හිටියා. ඊට පස්සේ අපි දෙවෙනි දවසේම මෙයාව ડોක්ටර් ගාවට අරන් ගිහිල්ලා ට්‍රීට්මන්ට් කරා. ඒත් මෙයා කිරි දෙන එක ටිකක් අඩු වුණා. ඒ ප්‍රශ්න නිසා අපි ડોක්ටර්ගේ නිර්දේශය ඇතුව මේ ලැක්ටෝල් කියන මිල්ක් කිරි එක ගෙනාවා. ගෙනල්ලා ඒක පැටවුන්ට දුන්නා. ඒක ටික දවසක් දෙනකොට අම්මත් කිරි දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ සාමාන්‍ය විදියටම කිරි බිව්වා. පැටවු ටික ඉක්මනට ලොකු වුණා. දවස් 14ක් 16ක් වගේ ගියා යාළගේ ඇස් ඇරෙන්න. ඇස් ඇරුණත් හරියට ඇවිද ගන්න කරන්න බෑ. ඒ උනාට ඇස් ඇරිලා එහෙම දුවන පටන් ගත්තා. අපි ඊට පස්සේ සති දෙකකින් පස්සේ යාළට කෑමක් දෙන්න පටන් ගත්තා. කෑම දෙන්න යාළට මම පටන් ගත්තේ ඒ ડોක්ටර්ගේ නිර්දේශය සහ අපි ක්‍රොසින් කරපු ඒ අයියා මතක් කරන්න ඕන. ඒ අයියා අපිට ගොඩක් උදව් කරා. පැටවුන් මේ ගානට හදාගන්න හැමදේම අපිට කියලා දුන්නේ ඒ අයියා තමයි. පැටවු ලැබෙන ඉඳිද්දි ටීනට අපි ලබා දුන්නේ මේ විටමින් වර්ග ටික තමයි. ડોක්ටර්ගේ නිර්දේශය අනුව තමයි ඔක්කොම අපි ලබා දුන්නේ. පැටවු ලැබුණාට පස්සේ මේ විටමින් ටික යාට දෙන්න පටන් ගත්තා අපි දිගටම. එයා ගොඩක් දුර්වල වෙලා හිටියේ වෙනකොටත්.
අපි යාළුවට ඊට පස්සේ අමතර කැම දෙන්න පටන් ගත්තා. කිරි එකට අමතරව මේ විටමින් වර්ග දෙකත් ලබා දුන්නා. ඊට පස්සේ මේ ස්ටාර්ට් එක රොයල් කැනින් එකේ අම්මට සහ පැටවුන්ට මාළු තඹපු වතුරෙන් හොඳට බ්ලෙන්ඩ් කරලා කෑරි හිටින් නැති වෙන්න දියටම හදලා යාළුවට කැව්වා. ටික දවසක් කනකොට යාළුවා තනියම කන්නත් හුරු වුණා. යාළුවේ කැමකට ගොඩක් කැමතිත් වුණා. ඒක නිසා ටිකක් ලේසි. මම යාළුවට දවසට වේල් 6ක් වෙන්න හදලා මං සැරින් යාළුවට කෑම එක දුන්නා. ලැබ්‍රටෝර කියන්නේ කොහොමත් කෑමට දක්ෂයෝ. ඒක නිසා කිසි කරදරයක් වුණේ නැහැ. යාළුවා හරි ආසාවෙන් කෑවා. කෑම එක හම්බෙනකම් බලාගෙන හිටියා. පොඩි පැටවු ටික ඉක්මනට ලොකු වුණා. යාළුවා පුංචි දරුවෝ වගේ හරිම ලස්සන කාලයක් අමතක වෙන්නේ නැති අත්දැකීමක් සහ අමතක වෙන්නේ නැති කාලයක්. දැන් නම් යාළුවා ගොඩක් ලොකුයි. දැන් අවුරුද්දකටත් ආසන්නයි යාළුවට. ඒ වුණත් අමතක කරන්න බැරි ලස්සන කාලයක්. යාළුවා පොඩ්ඩක් කරදරයි තමයි. ඒ වුණාට හරිම සුන්දර කාලයක් ගෙවුවේ. මතකයක් විදියට තියාගන්නත් පුළුවන් වෙන තමයි මම මේ වීඩියෝ එක නිර්මාණය කරේ. නොදන්න කෙනෙක් ඉන්නවනේ යම් කිසි දෙයක් ඉගෙන ගන්නත් මමත් නොදැන තමයි කටියෙන් අහලා YouTube එකෙන් වීඩියෝ බලලා මේක ඉගෙනගෙන පුරුදු වෙලා කරේ. එක වතාවක් හරි ටීනා අම්මා කෙනෙක් වෙන්න ඕන නිසා ඊට පස්සේ නම් අපි ආපහු ක්‍රොස් කරේ නැහැ. ආපහු කරන්නෙත් නැහැ. ඒක යාට කරදරයක් විදියට මම දැක්කේ. යා ලොකු දුකක් වින්දා. යා රිකවර් වෙන්න අවුරුද්දකට වඩා ලොකු කාලයක් ගියා. ගොඩාක් බෙහෙත් කරන්නත් උනා අපිට යාට. ඒක නිසා නම් මං හිතුවා ආපහු නම් එහෙම කරන්නේ නැහැ කියලා. යප්පව් කියලා හිතනවා. ගොඩක් දුක් විඳ නිසා. ඒක තමයි අපේ ටීනගේ බර්ත් ස්ටෝරි එකේ කතාව. එයාට ලැබුණු පැටවු 6 දෙනෙක් ගැහැණු බබාලා 5ක් සහ එක පිරිමි බබෙක් තමයි ලැබුණේ. එයාලට අපි හොඳ ගෙවල් හොයලා දුන්නා. ලස්සන පවුල එයාලට හම්බුණා. මට තාමත් අප්ඩේට් ලැබෙනවා. එයාලා ලස්සනට ඉන්නවා. කරදරයක් නැතුව. මට දැන් නම් සතුටුයි දකින්නකොටත්. ඒ ලැබපු අත්දැකීම් ගැන මාව බලුවට අහන් හිටියට ඔයාටත් ගොඩක් ස්තුතියි.